යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන් try එකක් දීලා බලන්න. අනුරාධපුරයේ හෝටලයක් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. පැපිලියානි පිහිටි අප ආයතන සඳහා කාර්යාලය සහායක තනතුරු සඳහා තරුණියන් අවශ්‍යයි. බත්තර හදිසි රැකියා අභ්‍යර්ථික දාතුණු කතා කරලා බලන්න. නුගේගොඩ රත්මලාන බණ්ඩාරගම ගොඩගම හෝමාගම ප්‍රදේශ සඳහා අලෙවි නියෝජකවරුන් සහ නියෝජකවරියන් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. එකම නිවසක නැවතී සේවය කිරීමට සේවිකාවන් දෙදෙනෙකු ඉක්මනින් උවමනා කර ඇත. රේදුර අභ්‍යර්ථව ඇත. මැෂින් ඔපරේටර් අභ්‍යර්ථව නවතම පහසුකම් සමගින් මාසිකව රුපියල් 5000ක වැටුපක්. පාදුක්ක ප්‍රදේශයේ කර්මාන්ත ශාලා සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම. ගෘහ භාණ්ඩ විදුලි උපකරණ අලෙවි ආයතන සඳහා සෙල්ස් රෙපරුන් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. ඉහළ වැටුපක් ලබා දෙන අප ආයතනයේ ඔබටත් ස්ථිර රැකියාව. ගාන දිනම කපල් කණ්ඩායම. වයස අවුරුදු 17ක් 55 අතර. මාසික වැටුප 65000යි. අපගේ කර්මාන්ත ශාලාවේ අසුරුන් අංශය සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම. හයිස්කූල් සමාගම සඳහා වයස අවුරුදු 18ක් 50ක් අතර සේවක සේවිකාවන් හට රැකියා අවස්ථා ඇත. නවතම කර්මාන්ත ශාලාවක අභ්‍යර්ථව ඇත. විදුලි පහන් අලෙවි සැලකට වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ. පුර්ණාගර රෙස්ටෝරන්ට් එක සඳහා චෙෆ් කිචන් හෙල්පර් වේටර් කැෂියර් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයකට බෙදා හැරීමේ කටයුතු සඳහා රියදුරන් අවශ්‍යයි. මාතර නිවසක නැවතී දරුවන් බලා ගැනීම සඳහා කාරුණික මාධ්‍යයක් අවශ්‍යයි. සංචාරක හොටල් රෙස්ටෝරන්ට් එකක් සඳහා සේවක සේවිකාවන් ඉක්මනින් බඳවා ගැනීම. 85000ට වඩා වැඩි වැටුපක්. ලීබඩු රිපෙයාර් කරලා පොලිස් කරන පළපුරුදු කෙනෙක් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. අපගේ නවතම කර්මාන්ත ශාලාවේ අසුරුන් අංශය සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම. පාදුක්ක තේ කර්මාන්ත ශාලාව සඳහා සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. නවතම ඇඳුම් කර්මාන්ත ශාලාවේ පැකින් අංශය සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. මාසික රුපියල් 70000 සිට. බත්තරමුල්ල පැලවත්ත පිහිටි ආයතන පිරිසිදු කිරීම සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි කියලා දාතුණු කතා කරලා බලන්න. දික්පැල්ල පිහිටි ආහාර නිෂ්පාදන ආයතනය සඳහා පාරිභෝගික සේවා නිලධාරීන් බඳවා ගැනීම. කන්ටේනර් රියසායක වේකන්සි සඳහා වයස අවුරුදු 20ත් 35ත් අතර පුද්ගලයන් අවශ්‍යයි. හත්සින් පාවිච්චි කරන අයට බය ප්‍රීඩේට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කැමති අය ෆොටෝ ටික දින විදිහට කරගෙන යන්න.